හරි ආයිබෝන් කියලා පිළිගන්නවා 9 ශ්‍රේණිය ආදරණීය දුවල පුතාලා හැමෝම. ඉතින් ඔයාලගේ බීජීය භාග කියන පාඩමට අදාළ කොටසක් තමයි අද මේ සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. මේක 9 ශ්‍රේණියේ දරුවන්ට විතරක් නෙමෙයි 10 11 ශ්‍රේණි වල දරුවන්ටත් හම්බ වෙන බීජීය භාග කොටසේ මූලික කොටස. ඒ කියන්නේ එකතු කිරීම කොහොමද කරන්න කියලා තමයි අද අපි මෙන්න මේ රෙකෝඩින් එක හරහා බලාපොරොත්තු වෙන්නේ. බලන්න බීජීය භාග මෙතන තියෙනවා එකතු කිරීමක්. වීජීය භාග එකතු කරනවා කියලා කියන්නේ භාග එකතු කරන විදිහටම තමයි හරය සමාන වෙන්න ඕනේ. එච්චරයි. භාග එකතු කරන්න නම් හරය සමාන වෙන්න ඕනේ. එතකොට ඔයාට මෙතන පේනවා එක්කෙනෙක් 4 අනිත් කෙනාගේ හරය 8. එතකොට එක්කෙනෙක්ගේ හරය 4 අනිත් කෙනාගේ හරය 8. අපි කොහොමද මේ දෙන්නගේම හරය සමාන කරගන්නේ? කියන්නේ දෙන්නම එකම ඉලක්කමක් කරගන්නේ. එතකොට අපිට පුළුවන් මොනවා කරන්නද? කුඩාම පොදු ගුණාකාරය හොයන්න. අපි ඔය දෙන්නම එකම ඉලක්කමක් කරගන්නවා කියන එකේ තේරුම මොකද්ද? ඒ දෙන්නගේ කූපෝගු කුඩාම පොදු ගුණාකාරය හොයන එක තමයි අපි මෙතනදි කරන්නේ. එතකොට කුඩාම පොදු ගුණාකාරය නිකන් අපි ලියලා එහෙම කරන්න ඕනේ නැහැ. අපිට හිතින් හදා ගන්න පුළුවන් ළමයි මොකද්ද කූපෝගු කියන්නේ. දැන් කුඩාම පොදු ගුණාකාරය කියන වචනේ තේරුම තමයි කුඩාම පොඩිම පොදු කියන්නේ දෙන්නටමයි. එහෙම නැත්නම් තුන් දෙනෙක් ඉන්නවා නම් තුන් දෙනාටමයි. ගුණාකාරය කියන්නේ සරලවම ගුණාකාරය කියන ළමයි යාළගේ චක්‍රයට. 4 මෙතන ඉන්නවනේ. ඒ කියන්නේ 4 ගුණාකාර ගැන ඔයා හිතන්න 4 වරක් චක්‍රේ 4 ඊට පස්සේ 8 12 16 ඔමම 4 වරක් චක්‍රය යනවා. ඊට පස්සේ ඊළඟ හරය 8නේ. 8 ගුණාකාරය කියලා කියන්නේ 8 වරක් චක්‍රේ ඔයා හිතන්න 8 වරක් චක්‍රේ පටන් ගන්න 8. 8 ඊට පස්සේ 16 24 ඔමම යනවා. එතකොට මේ චක්‍ර දෙකේම ඉන්න පොදු ඒ කියන්නේ චක්‍ර දෙකේම ඉන්න කුඩාම පොදු පොඩිම ඉලක්කම කවුද? 8 වරක් චක්‍රේ ඉන්නත් ඕනේ 4 වරක් චක්‍රේ ඉන්නත් ඕනේ. කවුද කියලා හිතන්න අපි ලියලිය කාලේ නාස්ති කර කර මේක හදන්න එපා. මොකද 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය හැම දරුවෙක්ටම පොදුවේ මම මේ කියන්නේ 9 ශ්‍රේණිය හැමෝටම පොදුවේ. අපි මේක ලියලා හදනවා වෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ මොලේ පාවිච්චි කරන්න මේකට මේ 4 වරක් චක්‍රේ 8 වරක් චක්‍රේ දෙකේම ඉන්න පොඩි කෙනා. කවුද? ඔයාට මතක් වෙන්න ඕනේ. දැන් 16 වගේ ඉලක්කමක් නිකන් අපි හිතමු. හරි. 4 වරක් චක්‍රෙත් ඉන්නවා 8 වරක් චක්‍රෙත් ඉන්නවා. එතකොට අපි 16 හරය 16 හදන්න ගියා කියලා ඒකේ වැරද්දක් නැහැ. පස්සේ සුළු කරලා අපිට ගන්න පුළුවන්. හරිද? නමුත් ඊට වඩා අපිට ලේසි. දැන් මේ දෙන්නගේම චක්‍රේ 16 අහුවෙන්න කලින් කවුද අහුවෙන්නේ? 8. 8 වරක් එක 8යි. ඒ වගේම 4 වරක් දෙක 8යි. එතකොට මේ දෙන්නගෙම චක්‍රේ ඉන්නවා නම් 8 මම හරය හදන්න යන්නේ 8ට. එතකොට ඔයාට පේනවද අපි ලවේ දිහා බලන්න හැ. මෙතන ඉන්නව 4. 4 කොහොමද 8 වෙන්නේ? 4 වරක් දෙක 8යි. එතකොට මෙතන 8 ඉන්නවා. යාව ආයෙ වෙනස් කරන්න ඕනේ නැහැ. අපි හදන්න යන්නේ 8නේ. එතකොට මෙයා කොහොමත් 8නේ. එතකොට යා වෙනස් කරන්න යන්නේ නැහැ. අපි දන්නවා 4 වාරයක් දෙක 8යි. එතකොට භාග නීතියක් තියෙනවා. මෙන්න මෙයා 8 කරන්න අපි දෙකෙන් ගුණ කරනවා නම් හරයට අපි මොකද්ද කරන්නේ? ලවයත් අපි ඒ ඉලක්කමෙන්ම ගුණ කරන්න ඕනේ. 3යි ඒත් ගුණ කරන්න ඕනේ දෙකෙන්. බීජීය භාගය. එහෙනම් අපි මෙතන හැදෙන උත්තරේ ගමු. යටින් එනවා ළමයි දෙවරක් 4 8යි. උඩින් එනවා 3යි ඒ ගුණ කිරීම දෙක. ඉලක්කමට ඉලක්කම. 3 වාරයක් දෙක 6යි 6යි. මෙතන හැදෙනවා 6යි. මෙතන හැදෙනවා 6යි. මෙතන හැදෙනවා 8. ඒකට එකතු කරන්න ඕනේ 2යි ඒ ඍණ 1 හරය 8. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරය සමාන නිසා උඩ කට්ටිය එකතු කරන්න ඕනේ. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කිව්වා අපි මෙන්න මේ විදිහට උඩ ලවේ කට්ටිය එකතු කරද්දී දෙවනියට එකතු කරන කෙනා ප්‍රකාශනයක් නා. දැන් 6යිට එකතු කරන්න තියෙන්නේ පුතා 2යි ඍණ 3 කියන ප්‍රකාශනය. ප්‍රකාශන කියන්නේ එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි දාලා සම්බන්ධයක් හදලා තියෙනවා. 2යි අඩු කිරීම එක මේක ප්‍රකාශනය. ඒ කියන්නේ ඔයා 6යිට එකතු කරන්න ඕනේ 2යි ඒව විතරක් නෙමෙයි 2යි ඍණ 1 කියන සම්පූර්ණ ප්‍රකාශන. එතකොට මම කිව්වා දෙවනියට ලියන කෙනා වරහන් ඇතුලේ ලියන්න. අපි සමගාමී සමීකරණ හදද්දි පුරුද්දක් විදිහට අපි දෙවනියට ලියන කෙනාව වරහන් ඇතුලේ ලියනවා. අන්න ඒ වගේ. ඔක වරහන් කරොත් ඔයාට වරදින්න තියෙන ප්‍රතිශතය අඩුයි. මම ගිය පාර වීඩියෝ එකේ කිව්වා වගේම ධන ලකුණක් ඉස්සරහා තියෙද්දි මෙතන එකතු කිරීමක් තියෙද්දි වරහන් කරා කියලා මෙයාලා වෙනස් වෙන්නේ නැහැ. ඒක ඇත්ත. නමුත් ඍණ ආවොත් අඩු කිරීමක් ආවොත් වරහන් කරේ නැත්නම් ඔයාගේ ගාන වරදිනවා. හරි. දෙකම බැලන්ස් වෙන විදිහට තමයි කියලා දෙන්නේ. ඒ නිසා ඔයා පුරුද්දක් විදිහට වරහන් කරන්න. එහෙනම් උත්තරේ හරයක් 8මනේ. 6යිට එකතු කරන්න ඕනේ කවද? 2යි ඍණ 1. උත්තරේ හරය 8ම තමයි. දැන් වරහන දැම්ම වගේම අපි වරහන අයින් කරනවා. 6යිට එකතු කරනම ධනයි ධන 2යි වරහන අයින් කරනවා කියන්නේ මොකද්ද? වරහන ඉස්සරහා ඉන්න ඉලක්කමෙන්. කවුද ඉස්සරහා ඉන්නේ?
ධන 1. ධනයි ඍණයි ඍණ 1. හරය 8යි සුළු කරා මේ 6යි ඒ ධන 2යි ඒ කියන්නේ ඔක්කොම හැදෙනවා 8යි ඒ ඍණ 1 බෙදීම 8. හරි දැන් ඔයා හිතයි මේ 8ට 8 කපන්න පුළුවන්ද කියලා. නෑ මම කලින් වීඩියෝ එකේ කිව්වා. එහෙම ප්‍රකාශන තියෙද්දි අපිට 8 ඉන්න 8 කපන්න බෑ. මෙයා වෙනම හිටියානම්. ඒ කියන්නේ වරහණක් දාලා එළිය අපි. හරි. එතකොට බලන්න මේක මීට වඩා අපිට සුළු කරන්න බෑ. මම කලින් වීඩියෝ එකේදී කිව්වා අපිට සාධක වෙන් කරන්න පුළුවන් නම් අපි සාධක වෙන් කරනවා. නමුත් මෙතන සාධක වෙන් කිරීමක් කරන්නත් බෑ. උඩයි යටයි කපන්නත් බෑ. ඒ කියන්නේ බෙදන්නත් බෑ. මොකද මෙයා ප්‍රකාශනයක්. 8යි ඍණ 1 කියන්නේ තනි ප්‍රකාශනයක්. ඒක අපිට 8ට බෙදන්න බෑ. ඒකට මෙන්න මේ විදිහට ඒක ඉවර වෙනවා. බලන්න මෙන්න මේක. දැන් මම මේ ඇත්තටම හදන්නේ අපේ 9 ශ්‍රේණිය දරුවන්ට ලබා දීලා තියෙන වීචීය භාග ටියුට් එකේ තියෙන ගණන් ටික. එතකොට ටියුට් එක ළඟ තියෙන දරුවෝ දන්නවා මේ කොයි හරි ගණන්ද හදන්නේ කියලා. එතකොට එයාලට පුළුවන් ඒ විදිහට හදා ගන්න. ටියුට් එක තිබුණත් ටියුට් එක තිබුණේ නැතත් ගණන් ටික මේකෙන් බලලා හදා ගන්න පුළුවන්. මේකේ පාර්ට් 1 කියන්නේ වීචීය භාග මේ වෙනකොට මම රෙකෝඩින්ග්ස් දෙකක් දාලා තියෙනවා. එකක් තමයි මුලම වීචීය භාග පටන් ගත්ත එක. ඊට පස්සේ දෙවෙනි රෙකෝඩින් එකේ හරිය සමාන වීචීය භාග තිබුණා. මේක තමයි තුන්වෙනි රෙකෝඩින් එක. ගොඩක් දුරට හතරවෙනි රෙකෝඩින් එකත් එක්ක. හරි. දැන් බලන්න මෙයාගේ හරය සමාන නැහැ. එක්කෙනෙක් 6 එක්කෙනෙක් 4. මම කිව්වා වගේ ළමයි ගුණාකාරය 6 වරක් චක්‍රේ 4 වරක් චක්‍රේ දෙකේම ඉන්න පොඩිම කෙනාව ගන්න. 6 වරක් චක්‍රෙන් යන්න 6. 6 වරක් 2 12යි. බලන්නකො එතනින්ම අහු වෙනවනේ. 6 වරක් 1 6යි 6 වරක් 2 12යි. එතකොට 4 වරක් චක්‍රෙත් ඉන්නවා 12. 6 වරක් චක්‍රෙත් ඉන්නවා 12. එහෙනම් අපි හරය 12 කරන්නයි යන්නේ. හරි. දැන් මෙන්න මේ 6 12 කරන්න අපිට දෙකෙන් ගුණ කරන්න වෙනවා. එතකොට යටට මොකද්ද කරන්නේ? හරයට මොකද්ද කරන්නේ? අපි ලවයත් ගුණ කරන්න ඕනේ දෙකෙන්. දැන් දෙකෙන් ගුණ කරන්න ඕනේ 2x විතරක් නෙමෙයි 2x ඍණ 3 කියන මේ පද දෙකම අපි දෙකෙන් ගුණ කරන්න ඕනේ. ඒ නිසා මම වරහණක් දාන්නම් පැටලෙන්නේ නැති වෙන්න. හරි. මෙතන හිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. 3යි ඒව විතරනේ දෙකෙන් ගුණ කරන්න ඕනේ. හැබැයි මෙතන 2x ගුණ කරන්නත් ඕනේ ඍණ 3 ගුණ කරන්නත් ඕනේ. මම ඒක ගුණ කරගෙන ඉන්න එක මට ලේසි. දෙකෙන් මම 2x ගුණ කරොත් මෙතන හැදෙනවා 4x. දෙකෙන් මම ඍණ 3 ගුණ කරොත් දෙවරක් ඍණ 3 ඍණ 6යි. දැන් යට ඉන්නවා දෙවරක් 6 12. මෙන්න මේ විදිහට එයාව වෙනස් වෙනවා. එහා පැත්තේ කෙනා. ඒකට එකතු කරන්න ඕනේ කෙනා. මෙයාගේ හරය 4. මෙයා 12 කරන්න ගුණ කරන්න ඕනේ 3ෙන්. එහෙනම් එයාගේ උඩ ඉන්න x වත් ගුණ කරන්න ඕනේ 3ෙන්. එතකොට x ගුණ කිරීම 3. එතන හැදෙනවා 3x යට හැදෙනවා 12යි. අන්න දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සමානයි. එහෙනම් 4x ඍණ 6ට එකතු කරන්න ඕනේ 3යි x. ඒකේ වරහන් කරන්න දෙයක් නැහැ අයියේ. 3x ඉන්න තනියමනේ. එතකොට එයා වරහන් දැම්මත් එක නැත්ත් එක. 4x ඍණ 6ට එකතු කරන්න ඕනේ 3යි x. හරය 12යි කියලා එනවා. අපි බලමු. 4x ධන 3x. 4යි 3යි 7යි ඔක්කොම x ලා ඉන්නවා 7යි x ඍණ 6 බෙදීම 12. බලන්න මේ උඩ ඉන්න 7යි x ඍණ 6ගේ සාධක මේ වෙලාවේ වෙන් කරන්න බෑ. ඒ කියන්නේ පොදු කෙනෙක් එළියට ගන්න බෑ. මේවා කොහොමදවත් ඔයාලට කපන්න බෑ. හරිද? ප්‍රකාශනයන් වලට කපන්න බෑ. ඒකට අපිට මෙතනින් ගාණ ඉවර කරන්න වෙනවා. අනිත් එක බලන්න. බලන්නකෝ එයාගේ හරය සමානයි. එතකොට ඔයාලට සමාන කරන්න දෙයක් නැහැ. එහෙනම් උත්තරේ හරයක් 10ම තමයි ඩටි කියනවා මම. 2y ධන 1ට එකතු කරන්න ඕනේ කාවද y ඍණ 2ක්. පුරුදු වෙන්න ප්‍රකාශනයක් තිබ්බොත් එයාව වරහන් කරන්න. එහෙනම් ධන ලකුණින් ගුණ වෙන්න යන්නේ. ඒ කියන්නේ ධන 1ෙන් 2y ධන 1 ධනයි ධනයි ධන y ධනයි ඍණයි ඍණ 2 පොදු පදයේ විදිහට ඉන්නවා. පොදු හරය විදිහට ඉන්නවා 10 සුළු කරා 2y ධන y බලන්න ඔක්කොම 3y ධන 1යි ඍණ 2යි අන්න අසමාන ලකුණු ධන 1යි ඍණ 2යි අඩු වෙනවානේ අසමාන ලකුණු දෙකෙන් එකක් 1යි මෙතන ලොකු කෙනා ඍණ 2 ඒ නිසා පිළිතුර වෙනවා ඍණ 1ක් 3යි ඍණ 1 යට ඉන්නවා 10 මේ වෙලාවට අපි මුකුත් කපන්නත් බෑ සාධක එළියට ගන්නත් බෑ මෙන්න මේ විදිහට මම පළවෙනි ප්‍රශ්න 3 අවසන් කරනවා හරි ඔන්න තව ගැටලු තුනක් අරගෙන ආවා බලන්න මෙතන තියෙන්නේ එකතු කරන්න ඒත් හරිය සමාන නෑ එහෙනම් අපි හරිය සමාන කරගමු හරිම දේසි 6යි 4යි ඉන්නේ දෙන්නගම චක්‍රේ 6 වරක් චක්‍රයෙන් යන්න 6 ඊට පස්සේ හම්බෙන්නේ කීයද
6යි 6යි 12යි බලන්නකො 12. අපි කලින් එකක් හැදුවා මෙන්න මේ වගේ 12. එතකොට දෙන්නගෙම චක්‍රේ 6 වරක් චක්‍රේ 4 වරක් චක්‍රේ දෙකේම ඉන්න කෙනා කවුද? 12. එහෙනම් 12 විදිහට මම මේවා වෙනස් කරන්න යන්නේ මේ බලන්න. 6 12 කරන්න ගුණ කරන්න වෙනවා දෙකෙන්. එහෙනම් මෙයාගේ උඩ ඉන්න මේ ප්‍රකාශනීය ගුණ කරන්න වෙනවා දෙකෙන්. 3යි m ගුණ කරන්නත් ඕනේ ධන 1 ගුණ කරන්නත් ඕනේ දෙකෙන්. මම ඒක හදාගෙන ඉන්නම්. මේ දෙක ගුණ කිරීම 3m කියන්නේ දෙවරක් ගුණ 6යි 6m ධන දෙවරක් 1 2යි කියලා උඩින් හැදෙනවා යටින් එනවා 12. ඒකට එකතු කරනවා අපි 4 12 කරන්න ගුණ කරන්න ඕනේ 3ෙන්. එහෙනම් මෙන්න මේ දෙන්නම් m ඍණ 2 කියන දෙන්නම් ගුණ වෙනවා 3ෙන්. මෙතන ඉන්න m අකුරත් ගුණ වෙන්න ඕනේ ඍණ දෙකක් ගුණ වෙන්න ඕනේ 3ෙන්. ඔන්න ගුණ කරා 3 වාරයක් m. මෙතන හැදෙනවා 3යි m 3 වාරයක් ඍණ 2 ඍණ 6යි යට හරය 12යි. හරි. දැන් හරිය සමානයි කිසි කේස් එකක් නැහැ එකතු කරන්නයි තියෙන්නේ. 6යි m ධන 2ට අපි එකතු කරන්න ඕනේ. කාවද එකතු කරන්න ඕනේ? 3යි m ඍණ 6 කියන ප්‍රකාශනය. එතකොට එයාලගේ හරය වෙන්නේ 12. එයාලගේ හරය වෙන්නේ 12. හරි වරහන දැම්ම වගේම වරහන අයින් කරනවා. වරහන දැම්ම වගේම වරහන අයින් කරනවා. 6යි m ධන 2 මේ ධන ලකුණෙන් ගුණ වෙන්නේ. එතකොට ධනයි ධනයි ධන 3යි m ධනයි ඍණයි ඍණ 6යි හරය වෙන්නේ 12. දැන් ඔයාලට හිතනවා ඇති මම ආයෙත් කියනවා ඇයි මේ බොරුවට වරහන දාන පීවර කරන්නේ? මෙයා නැතුව මෙයාට කෙලින්ම එන්න පුළුවන්. පුළුවන්. කවුරුත් ඔයාලට වැරදි දහන්නේ නැහැ. නමුත් ඔයාලට ප්‍රැක්ටිස් කරවන්න ඕන නිසා තමයි මම වරහන දාන්නේ. ඔයාට හිතලා ලියන්න පුළුවන්. ධන ලකුණක් නම් වරහන ඉස්සරහා ඉන්නේ ඔය කට්ටියගේ ලකුණු මුකුත් වෙනස් වෙන්නේ නැහැ. නමුත් මෙතනට ඍණ ලකුණක් ආවහම ඒ කියන්නේ මෙන්න මේ වගේ ගානකදී ඔය කට්ටියගේ ලකුණු වෙනස් වෙනවා. ඒක ඔයා විසින්ම අඳුරගෙන ඒ පියවර ඔයාට අත්හැරලා දාලා එන්න පුළුවන්. නමුත් මම අවබෝධය ඔයාට ලබා දෙන්නේ කොහොමද ඒ පියවර සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මම ආයෙත් මතක් කරනවා මේ රෙකෝඩින් එක බලන. දැන් මේ රෙකෝඩින් එකේ මම සම්පූර්ණයෙන්ම භාගවල ටියුට් එකේ පළවෙනි පිටුව තමයි මේ සම්පූර්ණයෙන්ම මම ඉවර කරන්නේ. එතකොට ඔයාලට රෙකෝඩින්ග්ස් 3ක් විදිහට හම්බ වෙනවා විෂය භාග. 4වෙනි රෙකෝඩින් එක කරන්න අපි ක්ලාස් එක ඇතුලේ තියරි පන්ති ඇතුලේ 4වෙනි රෙකෝඩින් එක කරනවා. එතකොට 4වෙනි රෙකෝඩින් එක ඊළඟ සතියේට තමයි යන්නේ. හරි. ඔන්න විදිහට තමයි වැඩේ වෙන්නේ. හරි. එතකොට මම ඒක ගැන ඔක්කොම විස්තර ක්ලාස් ගෲප් එකේ දෙනවා. මොකද වෙන්නේ මොකද්ද කරන්න පුළුවන් කියලා. හරි. අපි යනවා දැන් මේකේ අපි හිටියේ 6im ධන 3im කියන්නේ ඔක්කොම 9im ධන 2යි ඍණ 6 අසමාන ලකුණු 6න් 2ක් 4යි මෙයා ලොකුයි. එහෙනම් ඍණ 4යි යට ඉන්නවා 12. කපන්න බෑ. ප්‍රකාශනයක් ඉදදී අපිට කපන්න බෑ. අපි කලින් වීඩියෝ එකේ මම කතා කරා කපන්න නම් මොකද වෙන්න ඕනේ? සාධක වෙන් කරලා එළියට ගන්න ඕනේ. මෙයා තනියෙන් හිටියොත් තමයි අපිට කපන්න පුළුවන් කියලා. හරි. හරය බලන්න 9යි 6යි 9 වරක් චක්‍රේ 6 වරක් චක්‍රේ යන්න. ළමයි 9 වරක් චක්‍රෙන් තමයි අපි යන්නේ. ඒ කියන්නේ ලොකු ඉලක්කමේ. දැන් මෙතන හිටියේ 6යි 4යි නෝ 6 වරක් චක්‍රෙන් තමයි මම ඉස්සරහට යන්නේ. එතකොට තමයි උත්තරේ අහුවෙන්නේ. අර පොඩි එක්කෙනාගෙන් ගිහින් වැඩක් නැහැනේ. 9 9ට පස්සේ ඉන්නවා 18. 18 කියන්නේ 6 වරක් චක්‍රේ ඉන්න කෙනෙක්. එහෙනම් කවුද මෙයාලගේ කෝපව? 18 හදන්නයි යන්නේ. එතකොට 9 වාරයක් 2 18යි. එහෙනම් මේ උඩ ඉන්න ප්‍රකාශනයේම ගුණ වෙන්න ඕනේ 2කින්. හරි. 2 ගුණ කිරීම 4යි k. දෙවරක් 4 8යි k. දෙවරක් ඍණ 3 එනවා ඍණ 6යි. දෙවරක් 9 18යි. ධන මෙතන 6 වාරයක් 3 තමයි 18 වෙන්නේ. එහෙනම් k ධන 1 ගුණ කරන්න ඕනේ 3ෙන්. 3 ගුණ කිරීම k හැදෙනවා 3යි k. 3 ගුණ කිරීම ධන 1 හැදෙනවා 3. යටට එනවා 18. අන්න හරිය සමානයි. දැන් ප්‍රශ්නයක් නෑ උඩ ටික එකතු කරන්නයි යන්නේ. 8යි k ඍණ 6ට එකතු කරන්න ඕනේ කාවද? 3යි k ධන 3ක්. හරය 18යි. දැන් වරහන දැම්ම වගේම අපි වරහන අයින් කරන්න යන්නේ. 8යි k ඍණ 6 8යි k ඍණ 6 මේ ධනයි ධනයි ධන 3යි k ධන 3යි k ධනයි ධනයි ධන 3මයි යට ඉන්නවා 18 සුළු කරා 8යි k ධන 3යි k 8 9 10 11යි k 11යි k ඍණ 6 ධන 3 ආයත අසමාන ලකුණු 6න් 3ක් 3යි ඍණ ලොකු නිසා ඍණ 3 යට ඉන්නවා 18. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. බලන්න එයාගේ ඉන්නේ 8යි 12යි. ගිහින් බලන්න දෙන්නගෙම චක්‍රය අහුවෙන්නේ කවුද කියලා 12 වරක්. ලොකු කෙනාගෙන් බලන්න. 12
12 නෑනේ. දැන් 8 වරක් චක්‍රේ 12ක් ඉන්නවනම් අපි 12 ගන්නවා නෑනේ. 12 ඊට පස්සේ ඉන්නේ 24. අන්න 8 වරක් තුන 24. අපි 24 හදන්න යන්නේ. එහෙනම් 8 ගුණ කරන්න ඕනේ 3ෙන් 24 හදන්න. එහෙනම් මෙයාවත් ගුණ කරන්න ඕනේ 3ෙන් 24 හදන්න. එතකොට 3 වරක් 3 හැදෙනවා 9යි p 3 වරක් ඍණයක් එනවා ඍණ 3යි යටින් එනවා 3 වරක් 8 24යි. ඒකෙන් අඩු කරන්න ඕනේ අපි හරි 12 24 හදන්න දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 12 වාරයක් 2 24යි නම් මේ ප්‍රකාශනයම අපි ගුණ කරන්න යන්නේ දෙකෙන්. එතකොට බලන්න දෙක ගුණ කිරීම p කියන්නේ 2යි p ධන දෙවරක් 2 4යි 12 වරක් 2 24යි. බලන්න මේ වෙලාවේ වරහන් කරද්දී එක වැදගත්තා. දෙන්නගේම හරය 24යි. එතකොට 9යි p ඍණ 3ෙන් අපි අඩු කරනවා කාවද 2යි p ධන 4. දැන් වරහන දැම්මා වගේම අපි වරහන අයින් කරනවා. බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. දැන් වරහන ඉස්සර ඍණ ඉන්නේ. ඔන්න 9යි p ඍණ 3ක් ඉන්නවා අවුලක් නැහැ. ඍණයි ධනයි මේ ඍණයි ධනයි ඍණ 2යි p හැදෙනවා වෙනස් වෙනවා. ආයමත් ඍණයි ධනයි ඍණ 4ක් හැදෙනවා. ඒකයි මම කියන්නේ අඩු කරන වෙලාවෙදී වරහන දැම්මේ නැත්තම් උත්තරේ වරදිනවා. එකතු කරන්න තියෙන වෙලාවෙදී වරහන දැම්මේ නැහැ කියලා උත්තරේ වරදින්නේ නැහැ. ඇයි වරදින්නේ නැති හේතුව ධන වලින් ගුණ කරද්දී ඔය ඇතුලේ තියෙන කට්ටියට වෙනසක් වෙන්නේ නැති නිසා. නමුත් ඍණ වලින් ගුණ කරද්දී වෙනසක් වෙන නිසා තමයි ඒක වරදින්නේ. ඔයා ඒක ගැන අවබෝධයෙන් තමයි යන්න ඕනේ. හරි. ඊට පස්සේ සුළු කරන්නයි තියෙන්නේ 9යි p ගෙන් අඩු කරන්න කියනවා 2යි p. එතකොට ඉතුරු වෙන්නේ 7යි p. 7යි p. ඊට පස්සේ ඉන්නවා ඍණ 3කුයි ඍණ 4කුයි. බලන්නකො සමාන ලකුණු එකතු වෙනවා. ඍණ 3යි ඍණ 4යි කියලා කියන්නේ ඔක්කොම ඍණ 7යි. යට ඉන්නවා 24. බලන්න කලින් රෙකෝඩින් එක බැලුවා නම් මම සාධක කඩන එක ගැන කතා කරා. උඩට ඇවිත් තියෙන ප්‍රකාශනයක් 7යි p ඍණ 7. බලන්න මේ දෙන්නගාවම 7 ඉන්නවනේ. ඒ කියන්නේ මේ දෙන්නම 7ෙන් බෙදනවා. මට මේ සාධක එළියට ගන්න පුළුවන් නේද? මතක තියාගන්න විජීය භාගවල අපි සාධක එළියට ගන්න පුළුවන් නම් සාධක එළියට ගන්න ඕනේ. මේ දෙන්නම 7ෙන් බෙදනවා කියන්නේ මට 7 ගන්න පුළුවන් පොදු පදයක් විදිහට එළියට. එතකොට මෙතන ඉතුරු වෙනවා p ඍණ 7 7ෙන් 7 ගත්තා කියන්නේ මෙතන ඇත්තටම මොකද්ද වෙන්නේ? බිඳුවයි නෙමෙයි. බෙදෙනවා. 7 බෙදීම 7 කියන්නේ එතන ඉතුරු වෙන්නේ 1යි. දැන් එළියේ ඉන්නවා යට ඉන්නවා 24. මෙන්න මේ වෙලාවේ මේ 7යි 24යි බෙදනවා නම් බෙදන්න පුළුවන්. කලින් වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ අපිට මේ ප්‍රකාශනයක් එක්ක මේව බෙදන්න බෑ. කපන්න බෑ සරලවම. හැබැයි මේ 7 බලන්නකෝ දැන් වරහණෙන් එළියට ඇවිල්ලා තනියම ඉන්න කෙනෙක්නේ. ඒ තනියම ඉන්න කෙනාට 24 අපිට කපන්න පුළුවන්. පදවලට කපන්න පුළුවන්. නමුත් 7යි 24යි බෙදෙන්නේ නැති හින්දා මේ වෙලාවේ මට කපන්න වෙන්නේ නැහැ. හරි ඔන්න ඔහොම අන්න ඒ ගානත් ඉවර වෙනවා. හරි අපි දැන් තවත් ප්‍රශ්න 3කට යමු. හරි ඔන්න අපි තවත් ගණන් 3ක් හදන්න යන්නේ විජීය භාග ගැන. බලන්න මෙතනත් එහෙමයි අඩු කරන්නයි තියෙන්නේ 12යි 18යි. එතකොට හරය සමාන නෑ. එහෙනම් අපි දෙන්නම එකම හරයක් කරගන්න යන්නේ. 12 වරක් චක්‍රේ 18 වරක් චක්‍රේ. හරිද? මං කියවනේ ලොකු කෙනාගෙන් බලන්න කියලා 18 වරක් චක්‍රේ. 18 වරක් එක 18යි. එතකොට 12 18 වරක් චක්‍රේ නෑනේ. හැබැයි 18 ඒවා දෙකක් කීයද? 18යි ඊළඟට හම්බෙන්නේ 18යි 36යි 36යි. එතකොට 30යි කියලා කියන්නේ 12 වරක් 3. අන්න මේ දෙන්නගෙම චක්‍රය අහුවෙන ඉලක්කම තමයි 36. මම දැන් 36 හදන්න යන්නේ. එතකොට 12 වාරයක් 3 36යි. එහෙනම් මෙන්න මේ 12 ගුණ කරනවා 3ෙන් වගේම එයාගේ උඩ ඉන්න මේ මුළු ප්‍රකාශනයම අපි ගුණ කරන්න යන්නේ 3ෙන්. මේ 3 වරක් 5යි t. 3 වරක් 5 15යි 15යි t. ධන 3 වරක් 2 6යි. 12 වරක් 3 යටින් හැදෙනවා 36යි. එකෙන් අඩු කරන්න ඕනේ 18 දෙකෙන් ගුණ කරොත් 36ක් වෙන්නේ. එහෙනම් මේ උඩ ටික ඔක්කොම ගුණ කරන්න ඕනේ දෙකෙන්. එතකොට හැදෙනවා දෙවරක් 2 4යි t. දෙවරක් ඍණ 1 ඍණ 2යි. 36යි. හරි දැන් ප්‍රශ්නයක් නැහැ. හරය සමානයි. දැන් අඩු කරන්නයි තියෙන්නේ. 15යි t ධන 6න් 15යි t ධන 6න් අඩු කරන්න ඕනේ 4යි t ඍණ 2. වරහණක් දාන්න පොදුයි දෙන්නටම 36. ඔන්න දැන් වරහණ අයින් කරන්න යන්නේ 15යි t ධන 6 මේ ඍණයි ධනයි මෙතන හැදෙනවා ඍණ 4යි t ඍණයි ඍණයි මෙතන හැදෙනවා ධන 2 පොදු හරය දෙන්නගෙම 36යි. හරි දැන් සුළු කරන්න දෙන්නේ
15යි t ඍණ 4යි t බලන්න අඩු කරන්න තියෙන්නේ 15යි t ඍණ 4යි t. ඒතර 15න් 4ක් ගියාම 11යි t. මෙතන ඉතුරු වෙනවා 11යි t. ඉලක්කම බලමු ධන 6 ධන 2. ඒ කියන්නේ ධන 8යි. යටින් එනවා 36. බලන්න සාධක වෙන් කරන්න බෑ. 11යි t ධන 6යි 11යි 8යි කියන දෙන්නම් බෙදෙන ඉලක්කමක් නැහැ. හරි. අපි මෙන්න මේකට එනවා. බලන්න යාගේ හරයේ ඉන්නවා 3 6 12. එතකොට 3 වරක් 6 වරක් 12 වරක් කියන චක්‍ර තුනේම ඉන්නවා. හරි. අපි ලොකු කෙනාගෙන් බලන්නේ 12 වරක් චක්‍රේ. 12 වාරයක් 1 12යි. 12 වරක් චක්‍රේ පළවෙනිය 12. එතකොට 6ක් 12 වෙනවා 3ක් 12 වෙනවා. එහෙනම් මේ වෙලාවේ කූපෝගු එහෙම නැත්නම් පොදු හරය විදිහට අපි කවද ගන්න යන්නේ? 12ම තමයි. එහෙනම් මම මෙයා වෙනස් කරනවා 3 වාරයක් 4 12යි. එයාගේ උඩ ඉන්න ප්‍රකාශනයේ ගුණ වෙන්න යන්නේ 4. එතකොට 4 වරක් 2යි x හැදෙනවා 8යි x 8යි x 4 වරක් y ඍණ 4යි y යට එනවා 12. ඒකට එකතු කරනවා 6 වාරයක් 2 තමයි 12 වෙන්නේ. එහෙනම් මෙයාගේ මුළු ප්‍රකාශනයේම ගුණ වෙන්න යන්නේ දෙකෙන් බලන්න දෙක ගුණ කිරීම x මෙතන හැදෙනවා 2යි x දෙවරක් 2 හැදෙනවා 4යි y යට ඉන්නේ 12. බලන්න මෙයාව වෙනස් කරන්න ඕනේද? ඕනේ නැහැ. එයාගේ හරය කොහොමද 12. ඒකට එයාගේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. අඩු කරනවා 3x ඍණ y එයාගේ හරය 12. හරි. දැන් අපේ හරය සමානයි. පොඩ ඇද වුණා. ගණන් ගන්න එපා. හරය සමානයි උඩට සුළු කරන්න යන්නේ. 8x ඍණ 4y ට එකතු කරනවා හැම වෙලේම ප්‍රකාශන දෙවනියට ලියන කෙනා වරහන් කරන්න. දැන් මේකේ අඩු කරනවා තුන්වෙනියට ලියන කෙනා වරහන් කරන්න ඕනේ 3x ඍණ y. හරිද? හරියට එන්නේ 12. හරි. ඔන්න මම වරහන් අයින් කරනවා. 8x ඍණ 4y මේ ධනයි ධනයි ධන 2x ආයෙත් ධනයි ධනයි ධන 4y ඔන්න ඍණයි ධනයි ඍණ 3x ඍණයි ඍණයි ධන y හරය 12. හරි. අපි සුළු කරමු 8x එකම කට්ටිය හොයන්න යන්න එපා 8x ධන 2x ඔක්කොම 10යි x 10යි x අඩු කිරීම 3යි x ඉතුරු වෙන්නේ 7යි x ඔන්න ඒක හරි. දැන් y ගාවට යනවා. මේ බලන්නකෝ ඍණ 4y ධන 4y මොකද වෙන්නේ? කැපිලා යනවානේ. ඍණ 4y ධන 4y කියලා කියන්නේ අසමාන ලකුණු අඩු වෙනවා 4න් 4 බිඳුවයි. ඒකට තමයි කැපිලා යනවා කියන්නේ නේ. එහෙනම් මෙන්න මේ ඍණ 4y ට ධන 4y අයින් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ ධන y. දැන් සංඛ්‍යා තියෙනවා මතක කරන්න එපා. සංඛ්‍යා නැහැ. සංඛ්‍යා මුකුත් නැහැ. එහෙනම් මෙච්චරයි. යට ඉන්නවා 12. යට ඉන්නවා 12. වෙන ඊළඟ ප්‍රශ්නෙට හරි. ඔයාලට ස්පීඩ් එක වැඩි වගේ නම් පෝස් කර කර බලන්න පුළුවන් වීඩියෝ එක. 10 5 20 10 5 20. හරි. තුන් දෙනාගේම චක්‍රය. බලන්න මෙතන ඉන්න ලොකුම ඉලක්කම 20. එතකොට 20 වරක් චක්‍රය බලනවා අපි. 20 වාරයක් එක 20යි. එතකොට 5ත් 20 වෙනවා 10ත් 20 වෙනවා. දැන් අපි හදන්න යන්නේ කීයද? 20. හරි 10 වාරයක් දෙකනේ 20. එතකොට එයාගේ ප්‍රකාශනයේ ගුණ වෙන්න ඕනේ දෙකෙන්. ඔන්න මම ගුණ කරනවා. දෙවරක් 4 මෙතන එනවා 8යි දෙවරක් 3 6යි යටින් එනවා දෙවරක් 10 20 5 5 වාරයක් 4 20 එහෙනම් එයාගේ ප්‍රකාශනයේ ගුණ වෙන්න ඕනේ 4ෙන් ධන 4 වරක් 2 8යි ඒ 4 වරක් ඍණ 1 ඍණ 4යි 20 එකතු කිරීම බලන්න මෙයා කොහොමද 20 එතකොට අපි එයාගේ වෙනසක් කරන්න ඕනේ නෑ 3 ඍණ a එයාගේ හරය 20මයි දැන් සුළු කරන්න තියෙන්නේ හරයන් සමානයි 8යි a ධන 6ට එකතු කරන්න ඕනේ 8යි a ඍණ 4ක් ඒකට එකතු කරන්න ඕනේ 3 ඍණ a හරි කට්ටියගේම හරය 20 හරි වරන් අයින් කරා 8යි a ධන 6 මේ ධනයි ධනයි ධන 8යි a වෙනසක් වෙන්නේ නැහැ ධනයි ඍණයි ඍණ 4 ධනයි ධනයි ධන 3 ධනයි ඍණයි ඍණ a කට්ටියගේම හරය 20 8යි a ධන 8යි a ඔක්කොම එකතු වෙනවා 8යි 8යි 16යි a 16න් අඩු කරන්න කියන එකක් එතකොට 10 නෙමෙයි 15යි a ධන 6 ඍණ 4 6න් 4ක් අඩු කරාම 2යි 2ට 3ක් එකතු කරාම ධන 5යි යට ඉන්නවා හරය 20 මේක චුට්ටක් බලන්න දැන් මේකේ උඩට ඇවිත් තියෙනවා 15යි a ධන 5 ඔයාලට පේනවාද ප්‍රකාශනයේ සාධක වෙන් කරන්න පුළුවන්
15යි 5යි. ඔය දෙන්නම 5න් බෙදනවා නේද? දෙන්නම 5න් බෙදෙනවා. එහෙනම් මම මේ වෙලාවේ බෙදන්න යන්නේ 5න්. ඒ කියන්නේ එළියට ගන්නේ 5න්. ඔන්න මම සාධක වෙන් කරනවා. මේ දෙන්නම 5න් බෙදෙන නිසා 5 එළියට ගත්තා. හරි. 15 තිබ්බේ 5 ගත්තා එළියට. 5 ගත්තා කියන්නේ අඩු වෙනවා නෙමෙයි මොකද වෙන්නේ? බෙදෙනවා. 15 බෙදීම 5 කියන්නේ 3. 3යි ඒ ඉතුරුයි මෙතන. ධන 5න් 5ක් ගත්තා බෙදුනා. 5 බෙදීම 5 කියන්නේ මෙතන 1යි යට ඉන්නවා 20. ඔන්න බලන්න දැන් මෙන්න මේකේ අපිට කපන්න දෙන්නෙක් ඇවිත් ඉන්නවා. ඒ කියන්නේ බෙදන්න. දැන් වරහන ඇතුලේ ඉන්න 3යි ඒ ධනයට 20 කපන්න බෑ. හැබැයි වරහනෙන් එළියට ආපු කෙනාට කපන්න පුළුවන්. මෙයා තනි වෙලානේ දැන් ඉන්නේ 5යි 20යි බෙදෙනවා. එහෙනම් 5ට 5 ගොඩවල් 1යි 20ට 5 ඒවා 4යි. මෙන්න මේකේ අන්තිම උත්තරය අපිට දෙන්න පුළුවන්. උඩ ඉතුරු වෙනවා එතකොට 3යි ඒ ධන 1 යට ඉතුරු වෙනවා 4. මෙන්න මේ විදිහට මේ ගානේ අන්තිම උත්තරේ අපිට දෙන්න පුළුවන්. හරි. අපි තවත් ගණන් 3ක් හදන්න යන්නේ. හරි. බලන්න මෙයාගෙත් හරය 4 6 12. තුන් දෙනාගේම චක්‍රයේ ඉන්නේ 12 කියලා දැන් ඔයාලා මේ වෙද්දි දන්නවා. මොකද ලොකු කෙනා 12. 12 සරක් එක 12. එතකොට 6යි 4යි දෙන්නම 12ට අහු වෙනවා. එහෙනම් අපි වෙනස් කරමු. 4 වාරයක් 3 12. එහෙනම් මෙයාගේ මුළු ප්‍රකාශනයම උඩ වෙන්න යන්නේ 3. එතකොට හැදෙනවා 3 වරක් 2 6යි y 3 වාරයක් 3 9යි යටින් හැදෙනවා 4 වරක් 3 12යි. 6 12 වෙන්නේ දෙකෙන් ගුණ කරොත් එහෙනම් එයාගේ ප්‍රකාශනයම අපි ගුණ කරන්න ඕනේ දෙකෙන්. මෙන්න මෙතන තියෙනවා ඍණ ලකුණ 2y දෙවරක් ඍණ 2 ඍණ 4යි යටින් එනවා ආයෙත් 12. බලන්න මෙයා 12මයි දැන් එයා වෙනස් කරන්න ඕනේ නැහැ කියලා ඔයාලා දන්නවා. අඩු කරාම එනවා 3y ඍණ 1 යට එනවා 12 ගන්න. දැන් හරය සමානයි. සුළු කරන්නයි තියෙන්නේ. 6යි y ධන 9ට 6යි y ධන 9ෙන් අඩු කරන්න ඕනේ කවුද? 2යි y ඍණ 4. ඒකෙනුත් අඩු කරන්න ඕනේ 3යි y ඍණ 1. හරිය 12ම තමයි. හරි. දැන් වරහන දැම්ම වගේම වරහන දාපු කට්ටිය අපි අයින් කරගෙන යනවා. එතකොට මෙතන ඉන්නවා 6යි y ධන 9ක් ප්‍රශ්නයක් නැතුව ඍණයි ධනයි ඍණ 2යි y ඍණයි ධන 4යි ඍණයි ධනයි ඍණ 3යි y ඍණයි මෙතන හැදෙනවා ධන 1යි. හරය 12ම තමයි. සුළු කරා උඩ ඉන්න කට්ටිය 6යි y අඩු කිරීම 2යි y කියන්නේ 6න් 2ක් ගියාම 4යි y ඉතුරුයි. 4යි y අඩු කිරීම 3යි y. 4ෙන් 3ක් අඩු කරාම එකම එක y කෙනෙක් ඉතුරුයි. ධන 9 ධන 4 9යි 4යි 10 3යි 13යි 1යි 14යි. හරි. එච්චර නේද? යටට එනවා 12. බලන්න සාධක කඩන්නත් බෑ මුකුත් කරන්නත් බෑ. මෙතනින් මේ ගාන ඉවර වෙනවා. ඊළඟ බලමු අපි. 2 4 8 2 4 8. දැන් මේක බලන්නකෝ උඩ ප්‍රකාශන නැහැ නිකන් තනි පද තියෙන. එතකොට මේවා සුළු කරන්න හරියම ලේසියි. 2 4 8 මේ තුන් දෙනාගේම චක්‍රේ 8 ඉන්නව නේද? 8 ඉන්නවා. එහෙනම් අපි 8 හදන්න යන්නේ. මේ වගේ ඔයාලට හිතලා ගන්නත් පුළුවන්. දැන් දෙවරක් 4 නම් 8 මෙයත් ගුණ වෙන්න ඕනේ 4ෙන්. මේ එතකොට හැදෙනවා 4යි x යටින් හැදෙනවා 8 එකතු කිරීම 4 වාරයක් 2 8 වෙන්නේ. එතකොට x ගුණ කරනවා 2ෙන්. එතකොට හැදෙනවා 2x යට හැදෙනවා 8. මෙයා 8මයි නිසා අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ. බලන්න. දැන් මේ උඩ ප්‍රකාශන නැහැනේ. ප්‍රකාශනයක් නැහැ. ඒ නිසා වරහන් දාන්න ඕනෙත් නැහැ. අපිට නිකම්ම එකතු කරන්න පුළුවන්. මේ දැන් හරිය සමානයිනේ. 4x ට 2x එකතු වෙනවා කියන්නේ 6ix. 6ට තව එකක් එකතු වෙනවා කියන්නේ උඩින් හැදෙනවා 7x බෙදීම 8. බලන්න ප්‍රකාශනයක් නැහැ. ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද? එකතු කිරීමක් හරි අඩු කිරීමක් හරි දාලා දැන් මේ වගේ එකතු කිරීම අඩු කිරීම දාලා සම්බන්ධ කරපු ප්‍රකාශන නැහැ. එතකොට ගානේ කිසි කේස් එකක් නැහැ. එතන සාධක හොයන්නත් බෑ ප්‍රකාශන නැහැ කියන්නේ. කපන්න පුළුවන් ඕනනම්. ඇයි? ප්‍රකාශනයක් නෙමෙයිනේ. මෙතන තියෙන්නේ 7 ගුණ කිරීම x නේ. එතකොට 7යි 8යි කැපෙනවා නම් කපන්න පුළුවන්. ඒක කැපෙන්නේ නැහැ. හරි බලන්න එහා පැත්තේ කෙනත් එහෙමයි 3 6 12 ඉන්නවා. කූපෝගෝ විදියට කවද ගන්න පුළුවන් අපිට? 12. මේ තුන් දෙනාගේම චක්‍රේ ඉන්නවා 12. එහෙනම් 3 වාරයක් 4 12යි. මෙයත් ගුණ වෙන්න ඕනේ 4ෙන්. එතකොට උඩින් එනවා 4යි 4 වරක් 3 12යි. එකතු කිරීම අපි හිතලා ගමුද? මේ 6 වාරයක් 2 නේ 12. එතකොට මෙයා දෙකෙන් ගුණ කරාම හැදෙනවා 2යි
යටින් එනවා 12යි. අරයට වෙනසක් වෙන්නේ නැහැ. A යටින් එනවා 12යි. එහෙනම් උත්තරේ හරියට 12ම තමයි එකතු කරා 4 5 6 7 7යි A. මේ වගේ සිම්පල් ප්‍රශ්න එන්නත් පුළුවන්. ඊට වඩා සංකීර්ණ කොටස් ඔයාලට හම්බෙන්නත් පුළුවන්. හරි අපි තව ප්‍රශ්න කිහිපයකට යමු. හරි බලන්න මේ වගේම හරිම සරල ගණන් ටිකක් අරගෙන ආවේ 2 5 10. තුන් දෙනාගේම චක්‍රේ ඉන්නේ කවුද? 10. 10 ඉන්නා. එහෙනම් 10 හදන්නයි යන්නේ. මෙන්න දෙවරක් 5 10යි. එහෙනම් උඩ ඉන්න කෙනාත් ගුණ වෙනවා 5න් නේ. y ගුණ කිරීම 5යි කියන්නේ හැදෙනවා 5යි y. මම කට්ටියම මේ වෙලාව එකට ලියනවා. 5 වාරයක් 2 10යි මෙයාත් ගුණ වෙනවා 2න්. එතකොට දෙවරක් 2 4යි y. මෙයා 10 නිසා මුකුත් වෙනසක් කරන්න ඕනේ නැහැ. දැන් කට්ටියගෙම හරිය කොහොමද 10 තමයි. හරි? සුළු කරා 5යි 4යි 9යි 9යි 1යි 10යි y. බලන්න y ලා 10 දෙනෙක් බෙදීම 10 කියලායි ඇවිත් තියෙන්නේ. ප්‍රකාශනයක් නැහැ. නමුත් කපන්න පුළුවන්. 10යි y කියන්නේ මොකද්ද? 10 ගුණ කිරීම y බෙදීම 10. කියන්නේ බෙදන්න පුළුවන් නේද? මෙන්න මේ 10ට 10 එකයි 10ට 10 එකයි කියලා බෙදලා අන්තිම උත්තරේ මේකේ y විදිහට ඉතුරු වෙනවා. ඊළඟට බලන්න 12 හදන්න පුළුවන් අපිට 3 4 12 ඉන්නේ. එහෙනම් 3 වාරයක් 4 12යි. උඩ කෙනක් ගුණ වෙන්න ඕනේ 4ෙන්. එතකොට එනවා 4 වරක් 2 8යි m ධන 4 වාරයක් 3 12යි. m ගුණ වෙනවා 3ෙන්. එතකොට හැදෙනවා 3යි m ඍණ මෙයා 12 නිසා වෙනසක් වෙන්නේ නැහැ 5යි m කොහොමත් යට ඉන්නේ 12 තමයි තුන් දෙනාගේ. 8යි 3යි 8 9 10 11යි 11න් අඩු කරන්න කියනවා 5. 11න් 5ක් අඩු කරාම කීයද දෙන්නේ 6යි m. එතකොට මෙතනට එනවා 6යි m බෙදීම 12 බලන්න ආයෙත් කපන්න පුළුවන්. 6ට 6 එකයි 12ට 6 2. එහෙනම් උඩින් ඉතුරු වෙනවා m යටින් එනවා 2. m බෙදීම 2යි. වීජීය භාග. ඔය වගේ එක එක විදිහ වෙනස් වීජීය භාග එන්න පුළුවන්. ඒ එන්න පුළුවන් හැම විදිහක්ම තමයි මේ දෙන්නේ. මේක ලයිව් ක්ලාස් එකේ අපි කතා කරනවා වේචීය භාගවල අන්තිම කොටස ගැන තවත් ප්‍රශ්න 20ක් මම හිතන්නේ මම රෙකෝඩින් විදිහට තවත් ප්‍රශ්න දුන්නා 40ක්. එතකොට තවත් ප්‍රශ්න 20ක්. يعني මේ අද මේ රෙකෝඩින් එකත් එක්ක මම කියවනේ වේචීය භාග part 3 මේ කතා කරන්න කියලා. මම මේ සාකච්ඡා කරන්නේ part 3. මේ වෙනකොට part 1 part 2 ඔයාලට හම්බෙලා තියෙනවා. අද තමයි part 3 මම අප්ලෝඩ් කරන්නේ මේ වීඩියෝ එක. එතකොට වේචීය භාග වලින් සම්පූර්ණ ප්‍රශ්න 40ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. තව ප්‍රශ්න 20ක් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන ප්‍රශ්න 20 ලයිව් ක්ලාස් එකේ ලයිව් එකෙත් තමයි අපි සාකච්ඡා කරන්නේ. හරි. හරි. එහෙනම් මේක බලමු 5 2 10 අපිට පේනවා පොදු හරය 10. එහෙනම් 5 වාරයක් 2 10යි උඩ කෙනක් ගුණ කරනවා 2ෙන්. එතකොට දෙවරක් 4 8යි k. ධන දෙවරක් 5 10යි උඩ කෙනක් ගුණ කරනවා 5ෙන්. එතකොට එනවා 5යි k. අරය 10යිමයි වෙනසක් ඕනේ නැහැ. ඍණ 3යි k. හරි දෙන්නගේම හරියට ඇවිත් තියෙනවා 10 8යි 5යි 8 9 10 11 12 13යි ඒ 13න් 3ක් අඩු කරාම එනවා 10යි k 10යි k බෙදීම 10 මේ 10ට 10 මොකද වෙන්නේ බෙදන්න පුළුවන් එතකොට ඉතුරු වෙනවා k විතරක් අපිට ඉතුරු වෙනවා පැහැදිලිද හරි අපි තව ගණන් ටිකක් හදමු හරි මේ තියෙන්නේ අද දවසේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අන්තිම ගණන් පහ වීජීය භාග වලින්. එතකොට මතක තියාගන්න අපි මේ වීජීය භාග වලින් දැනට මම කිව්වා වගේ ගණනාවක් ප්‍රශ්න කතා කරලා තියෙන. තව 20ක් අපිට ඉතුරු වෙලා තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ වීඩියෝ එකට එනකම් ආ බලලා තියෙනවා නම් වීජීය භාග ගැන ලොකු දැනුමක් තියෙනවා. ගොඩක්ම මේක ફોකස් කරන්නේ 9 ශ්‍රේණිය දරුවන්ට. එකතු කිරීම සහ අඩු කිරීම. ඔයා 10 වසරට 11 වසරට යද්දී වීජීය භාග කොහොමද ගුණ කරන්නේ? සහ වීජීය භාග කොහොමද බෙදන්නේ කියන එක අපි ඉගෙන ගන්නවා. අදට මම දැනට කතා කරන්නේ වීජීය භාග කොහොමද එකතු කරන්නේ සහ අඩු කරන්නේ කියන කොටස් ටික ගැන විතරයි. මොකද මේක 9 ශ්‍රේණිය දරුවෝ ටාගට් කරලා කරන වැඩක් නිසා. ඔයාලා වෙනුවෙන් ඔයාලට උදව්වක් විදිහට කරන දෙයක්. එතකොට මේකේ තව වීඩියෝ එකක් තියෙනවා. ඒක මම අප්ලෝඩ් කරන්නම්. ඒක ලයිව් ක්ලාස් එකේදී තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරන්න ඊට කලින්. මොකද මම මේ වගේ තවත් වීඩියෝස් දානවා. එතකොට හැම ශ්‍රේණියකටම අදාළව දානවා. ඉතින් ඒ දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මොනවා හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් ඒ කියන්නේ අධ්‍යාපනික දෙයක් මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ WhatsApp number එකට මම description එකේ දාලා තියෙනවා. ඒ වගේම comment එකක දාලා තියෙන මේ WhatsApp number එකට ඔයාලට පුළුවන් message එකක් දාන්න. හරි. එහෙනම් අපි හදමු 4 6 12. බලන්න තුන් දෙනාගේම කෝපෝගු 12. එහෙනම් 4 ගුණ කරන්න ඕනේ 3ෙන්. ගුණ කරන්න ඕනේ 3ෙන්. එහෙනම් මෙයාවත් ගුණ කරන්න ඕනේ 3ෙන්.
එතකොට හැදෙනව නේද 3 වරක් 3 9යි p 3 වරක් 3 හැදෙනව 9යි p හරි ඊට පස්සේ බලන්නකෝ 6ත් අපි ගුණ කරන්න ඕනේ 6ත් අපි ගුණ කරන්න ඕනේ 2කින් මොකද එතකොට තමයි 12 වෙන්නේ එහෙනම් මෙයාවත් ගුණ කරනවා 2කින් ඍණ මෙතන හැදෙනවා 2යි p ඍණ p මොකද මෙයාව වෙනස් කරන්න ඕනේ නැහැ තුන් දෙනාගේම හරය 12 එතන තියෙන 9 9යි p අඩු කිරීම 2යි p අඩු කිරීම p 9යි p ගෙන් 2යි p 9න් 2ක් 7යි p 7න් තව 1 p කෙනෙක් 7න් එකක් 6යි p එහෙනම් මෙතන හැදෙනවා 6යි p බෙදීම 12 බලන්න අපිට කපන්න පුළුවන් කියන්නේ බෙදන්න පුළුවන් 6ට 6 එකයි 12ට 2යි එහෙනම් අන්තිම උත්තරේ විදිහට දෙන්න පුළුවන් p බෙදීම 2 හරි මෙන්න මේක 6 3 4 තුන් දෙනාගේම චක්‍රය කවුද ඉන්නේ 6 වරක් ලොකු කෙනාගෙන් බලන්න 6 වරක් එක 6යි තුන් වරක් චක්‍රේ 6 හිටියට 4 නෑනේ 6 ඊට පස්සේ හම්බෙන්නේ අපිට 12 එහෙනම් 12 දාන්න පුළුවන් අපිට 6 වාරයක් 2 12යි එහෙනම් 5යි t දෙකෙන් ගුණ වුණාම හැදෙනවා 10යි t ඍණ 3 වාරයක් 4 12යි එහෙනම් t 4ෙන් ගුණ කරාම හැදෙනවා 4යි t ඍණ 4 වාරයක් 3 12යි මෙයා 3ෙන් ගුණ කරනවා එතකොට හැදෙනවා 3යි t තුන් දෙනාගේම හරය 12යි 10යි t අඩු කිරීම 4යි t 10න් 4ක් 6යි 6න් 3ක් 3යි එහෙනම් 3යි t බෙදීම 12 බලන්න එතනත් අපිට කපන්න පුළුවන් 3ට 1යි 12ට 4 එහෙනම් උඩින් එනවා t යටින් එනවා 4 t බෙදීම 5 10 2 තුන් දෙනාගේම චක්‍රේ 10 ඉන්නවා එහෙනම් මෙන්න පස් වාරයක් 2 10යි මෙයා ගුණ කරනවා 2කින් දෙවරක් 2 එනවා 4යි w මෙයා කොහොමද 10න් සා වෙනස් කරන්නේ දෙවරක් 5 10යි එහෙනම් මෙයා ගුණ කරනවා 5න් ධන 5යි w තුන් දෙනාගේම පොදු හරයට හැදෙනවා 10 4යි w ගෙන් w කෙනෙක් අඩු කරාම ඉතුරු වෙනවා 3යි w මේ 4ෙන් 3ක් අඩු කරාම 4ෙන් එකක් අඩු කරාම 3යි 3ට 5ක් එකතු කරාම 8යි w බෙදීම 10 බලන්න බෙදන්න පුළුවන් මේ දෙන්නම 4ෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා 8ට 2 ඒවා 4යි 10ට 2 ඒවා 5යි එහෙනම් අන්තිම උත්තරේ 4යි w බෙදීම 5යි කියලා අපිට දෙන්න පුළුවන් 3යි x ඉන්න එතන ඔයාලට පේන්නේ නැත්නම් 8 4 2 බලන්න 8 වරක් චක්‍රේ ඉන්නවා මේ කට්ටියම එහෙනම් මෙයාට කිසි වෙනසක් කරන්න ඕනේ නැහැ ඒ 3යි x මම එහෙමම ලියනවා 4 වාරයක් 2 නම් 8 x ගුණ කරන්න ඕනේ 2කින් එතකොට හැදෙනවා 2යි x දෙවරක් 4 නම් 8 මෙයා ගුණ කරන්න ඕනේ 4ෙන් එතකොට හැදෙනවා 4යි x දෙන්නගෙම තුන් දෙනාගෙම හරය වෙලා තියෙන දැන් 8යි 3යි x 2යි x 3යි 2යි 5යි 5ෙන් 4ක් අඩු කරාම 1x කෙනෙක් ඉතුරුයි බෙදීම 8 හරිනේ 3යි 2යි 5යි 5යි x කින් 4යි x අඩු කරනවා කියන්නේ 1යි x අපිට 1යි x කියලා ලියන්නත් පුළුවන් නැත්නම් x කියලා ලියන්නත් පුළුවන් කොහොම ලිව්වත් 1x කෙනෙක් අන්තිම එක 10 5 2 අපි දන්නවා පොදු හරය 10 එහෙනම් 7යි එකේ වෙනසක් වෙන්න ඕනේ නැහැ පස් වාරයක් 2 10යි එහෙනම් මෙයාව දෙකෙන් ගුණ කරනවා ඍණ 2යි දෙවරක් 5 10යි මෙයා 5ෙන් ගුණ කරනවා ඍණ 5යි තුන් දෙනාගේම හරය 10යි 7යි අඩු කිරීම 2යි කියන්නේ 7න් 2ක් 5යි 5යි අඩු කිරීම 5යි මොකද වෙන්නේ 5න් 5ක් අඩු කරාම කීයද මාර වැඩක් වෙනවා මොකද වෙන්නේ 7යි ගෙන් 2යි දැන් ඔන්න අන්තිම ගාන 7යි ගෙන් 2යි 7න් 2ක් අඩු කරාම 5යි 5යි ගෙන් 5යි අඩු කරාම මොකද වෙන්නේ බිඳුවක් වෙනවානේ දැන් එකෙන් එකක් අඩු කරොත් කීයද බිඳුවයි 5න් 5ක් අඩු කරොත් බිඳුවයි 10න් 10ක් අඩු කරොත් බිඳුවයි කවුරුත් නැහැ එහෙනම් මෙතන මොකද හැදෙන්නේ තමයි බිඳුව උඩින් එනවා මේ උඩින් එනවා බිඳුව යටින් එනවා 10 ළමයි මේ හැදිලා තියෙන්නේ 7න් 2ක් අඩු කරොත් 5යි 5න් 5ක් අඩු කරොත් බිඳුවයි එතකොට මෙතන තියෙනවානේ බිඳුව බෙදීම 10ක් අපි දන්නවා බිඳුව කියන කෙනා ඕනම සංඛ්‍යාවකින් ගුණ වුණත් බෙදුණත් උත්තරේ කීයද බිඳුවම තමයි එහෙනම් මෙන්න මේකේ අන්තිම උත්තරේ විදිහට මට දෙන්න පුළුවන් බිඳුවයි කවුරුත් නැහැ කියලා මොන ඔය විදිහට විජය භාග වෙන්නත් පුළුවන්. එහෙනම් ඔයාලා අද මෙන්න මේ විජය භාග ලෙසන් එක බලන්න. බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න ඔයාගේ අදහස. තවදුරටත් මේ වගේ වීඩියෝස් ගේන්න ඕනේද නැද්ද කියන එක ගැන කමෙන්ට් එකක් දාන්න.
ඉතින් විජය භාග part 3 තමයි ඔයා මේ බලන්නේ. ඔයා part 1, part 2 බලලා නැත්නම් ඒ දෙකත් ගිහින් බලන්න. part 3 තමයි මේ බලන්න. ඉතින් අපි මේක ඉතුරු කොටස කියන්නේ විජය භාග සම්පූර්ණයෙන් අපි අවසන් කරන අපේ live class එකේදී ඔයාට මොනවා හරි තොරතුරක් විස්තරයක් දැනගන්න ඕන නම් ඔය description එකේ තියෙන WhatsApp number එක 076යි 892 73 කියන WhatsApp number එකට message එකක් දාන්න පුළුවන්. එහෙනම් අද මෙන්න මේ කොටසින් මම මෙන්න මේ recording එක ඉවර කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.